මේ බස් එක දැක්කහම ඔයාලට කියන්න පුළුවන් නේද මම කොහෙද යන්න හදන්නේ කියලා? ඔව් අද මම යන්න හදන්නේ මාතර. මම දැන් ඉන්නේ කඩවත බස් ස්ටෑන්ඩ් එකේ. මගේ කුරුණගල යාළුවෝ දෙන්න එනකම් මට පැය දෙකක් බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න වුණා. මම ආවේ නුවරේ ඉඳන්නේ. බස් එකට නැගලා තව පැයක් විතර ඉන්න වුණා. මොකද මේ බස් මෙහෙන් පිට වෙන්නේ ඔක්කොම ෂීට්ස් ටික පිරුණාට පස්සේ. අපි මේ යන්න හදන්නේ මාතරේ ඉන්න අපේ යාළුවෙක්ගේ ගෙදර. දැන් අපි මේ ආපහු ලෑස්තුනේ මාතර ටවුන් එකට යන්න. මට හිතුණා මේ පැත්තේ මිනිස්සු හරි ලකී කියලා. මොකද යාළුවට හිතුණු වෙලාවට මොහොතට එන්න පුළුවන් නේ. දැන් අපි යන්න හදන්නේ චර්ච් එකට. චර්ච් එකේ නම නම් මට හරියටම මතක නෑ. මම අද තමයි ෆස්ට් ටයිම් චර්ච් එකට යන්නේ. අපි ගියපු වෙලාවේ චර්ච් එකේ පූජාවක් තිබුණ නිසා අපිට ඇතුළට යන්න බැරි වුණා. පූජාව ඉවර වෙනවා කිව්ව 5ට. එතකන් අපි ආපහු බීච් එකට ගියා. ඊළඟට අපි යන්න හදන්නේ අර ඈත පේන චෛත්‍යයක් තියෙන පොඩි දූපතට. ඒකට කියන්නේ පිජන් අයිලන්ඩ් කියලා. අර ඈතින් පොඩිවට පේන්නේ ඒකට යන්න තියෙන පාලම. පිජන් අයිලන්ඩ් එකේ. මේ විදිහට තමා මෙතන මාතර ටවුන් එක පේන්නේ. අපි පිජන් අයිලන්ඩ් එකේ ඉඳලා බැලලා එනකොට හොඳටම කළුවර වෙලා තිබ්බා. අපි ආපහු චර්ච් එකට යනකොට ඒකේ පූජාව ඉවර වෙලා ඔක්කොම ගිහිල්ලා තිබුණා. මෙතනට ගිහිල්ලා අපි මොනවා හරි දෙයක් ප්‍රාර්ථනා කරොත් අපිට ඒක ලැබෙනවලු. මෙතෙන්ට වදින්න ආපු ආන්ටි කෙනෙක් තමයි එහෙම කිව්වේ.
මේ විදිහට තමයි අපේ පළවෙනි දවසේ ඉවර වුණේ. දෙවෙනි දවසේ අපි කොහෙද ගියේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්න. අන්තිම වෙනකම් වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි.